මොකද? කොහෙද යන්නේ මේ හිඳපන් ඈ උඹ මොනවදර කඩවල් ගන්න කියලා තියෙන කියලා මං ගැන මොනවද මං කියලා තියන්නේ? මම මොකොත් කිව්වේ නෑ. උඹ කියලාම නෑ ඈ උඹ කියලාම නෑ උඹ ඒකට අර කඩවල් ගානේ අර මෙහෙ තැන් තැන් වල කියලා දෙන්නේ මම ජිනේක කුකුල හරගම් කරා කියලා අනිත් එක උඹ ඇස් දෙකෙන්ම දැක්කලු උඹ දැක්කද දැක්ක තමයි. ඇයි මට මොනවා කරන්නද? මම දැක්ක දිනේ මාමේ කූඩුවල කලවැද්ද වගේ මෙහෙම රිංගනවා. මේ පොලොස් මයිනා බම්බ ගෙඩි දෙකක් තරංගත් උස නැහැ ඒ මදිවට කේලම් කියනවා හැමතැනම පොඩි හින්දා හැම එකම පිළිගන්නවා කියන කේලම මේ නෝනාට වැඩි ඈ මෙච්චර යුසේ වයස කඩේ ඉතලා මේ පකර නෙට් එක කතාව මුගේ ඇඟේ හැටියට කතාව මම ළඟට ආවොත් එහෙම ගහනවා උස්සලා උඹට උණ ගැනෙන්න එතකොට මම උණ කට්ටක් තියන් ඉන්න ඕනේද? ඔයා ගන්න සොට් එක උණ බලන්න. අනේ මාමා අපි දන ගන්න කාලේ වුණා අපු කතාවක්. ඕක අනිත් එක පරණයි නෑනේ. මේක යකෝ ඇට්ටරය වගේ ඉඳගෙන කියන කතා මහවුන්ට ඈ මම ආවෙත් එහෙම ගහන්නේ සමතලා වෙන්න. මාමා මට අත උස්සලා ඔයාගේ බඩේ සටනට ගන්න සද්දේකට ආසද? ඈ බල උඹට ගැහුවා කියලා යකෝ මගේ බඩේ කොහමද සටසට ගාලා සද්දෙන්නේ ඈ? ඔයාගේ බඩිරකුවට වගේ තියෙන දත් ටික මගේ අතින් බඩට ගියාම තමයි සටසට ගාලා සද්දෙන්නේ. යවපන්කො බඩට සටසට ගාලා සද්දෙනවද බලන්න. ඇයි දුවන්නේ? ඇයි දුවන්නේ? දෙපන් ඉතින්. යවපන් බඩට. යවපන්. පොඩ්ඩක් ඉන්න ඉතින් මං ගෙදරට ගිහලා අඬුවක් අරන් එන්නම්.